හායි හෝමීස් ඔන්න සෑහෙන කාලෙකට පස්සේ මම ව්ලොග් එකක් අරගෙන ආවේ. මේ ව්ලොග් එකේ තියෙන්නේ කැම්පස් එකේ දවසක් ගත වෙච්ච හැටි. අපි අලුත් හොස්ටල් එකකට ආවා. දැන් අලුත් ජීවිතයකට පුරුදු වෙන ගමන්. අද උදේ 8ට ලෙක්චර්ස් තියෙනවා. මම මේ උදේම වොෂ් එකක් දාගෙන ලෙක්චර්ස් යන ලෑස්ති වුණා. මෙන්න මේ විදිහට තමයි අපි දෙන්න ලෑස්ති වුණේ. අපිට අද උදේ 8 ලෙක්චර් එක තමයි තියෙන්නේ. අපි හොස්ටල් එකකින් එළියට බහින කොටත් 8:05 වෙලා. දැන් මේ ඉක්මන් කරලා අපේ ලෙක්චර් හෝල් එකට යන්න හදන්නේ. අපේ අලුත් හොස්ටල් තියෙන්නේ කැම්පස් එක ඇතුළෙමයි. ඒක නිසා අපිට ඉක්මනට ලෙක්චර්ස් වලට යන්න හැම ලේසි. අපි ලෙක්චර් එකට යනකොටත් මැඩම් ඇවිල්ලා හිටියේ. අද 8 ඉඳන් 11 වෙනකන් ලෙක්චර්ස් තිබ්බා. පැය 3ක් ලෙක්චර් එකේ ඉඳගෙන ඉන්න එක තමයි අමාරුම වැඩි. කොහොම හරි ලෙක්චර් එකේ අමාරුවෙන් හරි කාලය ගත කරලා මැඩම් අහන ප්‍රශ්න වලටත් උත්තර දීලා පළවෙනි ලෙක්චර් එක ඉවර කරගත්තා. ඊළඟට අපි මේ හොස්ටල් එකට යනවා අපේ ලන්ච් එක ගන්න. මේ තියෙන්නේ හොස්ටල් එක ඇතුලේ. මම මේ කැලේට තමයි ආසම. මේ අරලිය ගස් ටිකක් තියෙනවා. මේ ටික ඇවිදගෙන යද්දි මාරම වයිබ් එකක් දැනෙන්නේ. මාරම නිදහසක් දැනෙන්නේ. ඊළඟට අපි කැන්ටින් එකෙන් කෑමයක් අරගෙන ආවේ ඒක කාලා ඊළඟ ලෙක්චර් එකට යන්න හදන්නේ. මේ දුන්නේ පාට අරන් සේලා දිනවලු උමරිහිනා කොළ බැලුම් හොලන්නට බැලු අද දවසේ දෙවනි ලෙක්චර් එකට මේ විදිහට තමයි ආවේ. මේක ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක්. ඒ වුණාට අද නිකන් ඉන්ට්‍රොඩක්ෂන් එක වගේ පොඩි තියරි කැලලක් තමයි ඉගෙන ගත්තේ. ඊළඟට අපි ජිම් කැන්ටින් එකෙන් ෂෝටිස් අරගත්තා අපිට හවස තේ බොන්න. මොකද අද දවල් අපි දෙන්නම කෑවේ එක බත් එකක් බෙදාගෙන. ඒ නිසා අපි හොස්ටල් එකට ආව ගමන් කරේ හවසට බොන්න තේ එකක් හදාගත්ත එක. මෙන්න මේ විදිහට අපි තේ පීලා ඊට පස්සේ මගේ යාළුවගේ වොෂ් එකක් දාගන්න එතකන් මම කාමරේ චුට්ටක් අස් කරගත්තා. ලෙක්චර්ස් යද්දි කලබලේ බඩු එහා මෙහා දාලා යනවනේ. ඒ ටික අස් කරගෙන ඊට පස්සේ එරෙදි වගේක් තිබ්බනවා ගන්න. ඒ ටිකත් නවලා ඊට පස්සේ මමත් යන්න ඕනේ වොෂ් එකක් දාගන්න. හොස්ටල් එකක ජීවත් වෙනවා කියන්නේ ගෙදරින් ඈත් වෙලා ජීවත් වෙනවා කියන එකනේ. එතකොට ඒ හොස්ටල් එක ඇතුලේ තමන්ගේ වයිබ් එකේ සම වයසේ යාළුවෙක් එක්ක ජීවිතේ බෙදා ගන්නවා කියන්නේ ඒක හරිම සතුටු හිතෙන දෙයක්. මම මගේ අලුත් ජීවිතේට මාරම ආදරෙයි. කලිනුත් හොස්ටල් වල හිටියා. ඒ වුණාට මේ අලුත් තැන හරිම කම්ෆර්ටබල්. ඒ වගේම පොඩි ෆැමිලිය ගතියකුත් තියෙනවා. මම වොෂ් එකක් දාගෙන ආවට පස්සේ හෂිනි උයන්න කරන ඕන දේවල් ලෑස්ති කරලා තිබ්බේ. අපි අද රැට හදන්නේ සෝයා මීටුයි බිත්තරයි. අද දවසේම එළියේ හිටිය නිසා ලොකු දෙයක් හදාගන්න තරම් මූඩ් එකක් තිබ්බේ නෑ මහන්සි. ඒ නිසා අපි දෙන්නට ෂේප් එකේ රැට කන්න පුළුවන් විදිහට රෑ කෑම ලෑස්ති කරගන්නවා මේ. තාම සෙම් එකේ මුල නිසා ලොකුවට ඇකඩමික් වැඩක් නැහැ තාම අපිට. ඒක නිසා අපි අද රෑ කෑම ගන්න ගමන් ෆිල්ම් එකක් බලන්න තමයි හදන්නේ. ඊළඟට මෙන්න මේ විදිහට අපි උයාගෙන බෙදාගෙන ෆිල්ම් එක බලන්න වාඩි වුණා. අපි බැලුවේ හින්දි ෆිල්ම් එකක්. මට ඒකේ නම නම් මතක නැහැ. හැබැයි ඒක මාරම ආතල්. කොහොම හරි ෆිල්ම් එක ඉවරනකොට රෑ 12:00 විතර වෙලා තිබ්බා. මේ විදිහට තමයි අද දවස ගෙවුනේ. අද vlog එක මෙතන ඉවරයි. ආයි vlog එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම bye.